when we follow the English language, actually we have a responsibility to find out new grammatical points, right? As we are the responsible people, right? Actually, we would like to improve our English knowledge. How to improve our English knowledge, right? Uh, Grammar is most important. First and foremost, we have to improve our grammar background. So without grammar background, actually English can't be learned very well. ඉංග්‍රීසි භාෂාව තුළ ග්‍රැම තියෙනවනේ. ඒ ග්‍රැම ස්ටඩි කරනකොට අපි අර හැමදාම අර එකම ලෙසන් පොයින්ට් වයක් අරගෙන ඒක පොලිෂ් කර කර ඉන්නවා. ඉතින් එහාට අපි යන්නේ නැහනේ. මේ සෙන්ටෙන්ස් පැටර්න් එක පොඩ්ඩක් බලන්නකෝ. අපි ගන්නවා she has to get up early. Get up early. Every day. I underline get up, has to get up. What's this point? මොකද මේ point එක? This is a oxymoron lesson. Under the oxymoron lesson, actually we can study has to, have to, had to, will have to. පාඩමක් අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා කියන මම කියාපාන්න. ඇයට එහෙ යන්න සිද්ධ වෙනවා. ඇයට එහෙ යන්න සිද්ධ වුණා. ඇයට එහෙ යන්න සිද්ධ වේවි. right? එතකොට සිද්ධ වුණා කියන වගේ පෙන්눔 කිරීමට ඉංග්‍රීසි භාෂාව තුළ ලෙසන් එකක් තියෙනවද? තියෙනවා. මොකක්ද ලෙසන් එක? ඔක්සනරි. ඔක්සනරි වල එහෙම එකක් තියෙනවද? ඔය ඔක්සනරි කියන ලෙසන් එක තුළ මොඩල්, ප්‍රයිමරි ඇන්ඩ් මොඩල් කියලා දෙකක් තියෙනවනේ. ඒ මොඩල්ස් වල තියෙනවා මෙන්න මේ පොයින්ට් එක. මොකක්ද පොයින්ට් එක? has to, have to කියන්නේ සිද්ධ වෙනවා. had to කියලා කියන්නේ සිද්ධ වුණා. will have to කියලා කියන්නේ සිද්ධ වේවි. හරිද? ඔය points තුනම use කරලා අපිට ඕන තරම් examples දෙන්න පුළුවන් කමක් තියෙනවා. active voice and passive voice කියනව මේ දෙපැත්තම use කරලා. subject එකක් තියෙනවා she, has to භාවිතා කරලා තියෙන subject එක singular නම් අපි ගන්න has to, subject එක plural නම් අපි ගන්න have to, verb form එක සාමාන්‍ය ආකාරයෙන් තියන්න වෙනවා. අපි කියන infinitive කියලා. This is a phrasal verbs. අපි මේවට කියනවා phrasal verbs කියලා. සම්බන්ධ වාචික ක්‍රියාපද. early every day. හැම දවසකම මට සිද්ධ වෙනවා වේලාස 9 වන්ට. දැන් කොහෙන්ද මේ has to ආවේ? පැහැදිලිනේ. example එක හදන්නේ කොහොමද? how to make the examples පැහැදිලිනේ. right? You have a troubles how to make this example. Now I can show you the correct instruction. subject එකක් ගන්නවා subject plus, has to ගන්නවා has to plus, verb form එක infinitive ගන්නවා plus, object ගන්නවා ඊට පස්සේ complement එකක් තියෙනවා. ඕකනේ අපි සාමාන්‍ය දාන්න අච්චුව. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ example එක සාමාන්‍යයෙන් භාවිතා කරලා type number 1 type number 2 කියලා ක්‍රමාංක 2 ක්‍රමාංක 1 ක්‍රමාංක 2 කියලා අපිට භාවිතා කරන්න පුළුවන්කමක් තියෙනවා මේකේ question form එක ප්‍රශ්නාර්ථවාචී ස්වරූපයේ හැදීමේදී. right? දැන් අපි question form එකක් හදන එක සාමාන්‍යයෙන් අපි parts of speech වල nouns කියන පාඩමට ආපස්සිට අපි ඉගෙන ගන්නවානේ. දැන් මේකේ සාමාන්‍ය question form එක හදනවට වඩා මම වෙනස් ආකාරයෙන් කියලා දෙනවා. මෙතන දැන් ඔන්න අර tenses වල යම් include එකක් තියෙනවා නැතුව නෙමේ. එතකොට මේ active voice එකනේ තියෙන්නේ කරගෙන ඉන්නවනේ මේ අවදි වෙන කෙනෙක් ඉන්නවනේ. මේකේ type number 2 කියලා ක්‍රමයක් තිබෙනවා භාවිතා කරන්න. ඒ ක්‍රමේ භාවිතා කරන්න present simple tense එකේ අර does and do කියලා අපි ගන්නවනේ question form එකක් හදාගන්න. අන්නේ does and do භාවිතා කරලා මෙන්න මෙයාගේ question form එක type number 2 යටතේ අපිට හදාගන්න පුළුවන්කමක් තියෙනවා. හරිද? හැදෙන්නේ කොහොමද දන්නවද? දැන් අපි මෙයාගේ හදමු question form එක.
දැන් question form එක හදා ගන්නකොට ඔයා දන්නවා present simple tense එකේ subject එක singular නම් අපි ගන්නේ does කියන එක නේ. subject එක plural නම් අපි ගන්නේ do කියන එක. එතකොට she කියන එක නම් does මේ singular යිනේ. එහෙනම් අපි මෙතනට ගන්නවද මොකද්ද? does කියන එක. ඕන් දැන් ගත්තා does කියන එක. Right? Now I am making question forms. Right? Please give your eye contact very well. හොඳට eye contact දෙන්න. දැන් අපි she කියන නිසා අපි ගත්ත does කියන එක. අපි සාමාන්‍ය මෙතන එතකොට මේ she කියන එක මෙතෙන්ට අපි ගන්න ඕනේ. question form එක හදනකොට what happened this point? දැන් මෙතන මොකද වෙන්නේ? මෙතන වෙන දේ තමයි දැන් මේ has to කියන එක තියන්න අපි does අරගෙන තියෙන්නේ. has to කියන එක සම්පූර්ණ have to බවට convert වෙන්න ඕනේ. Right? Does she have to මේ verb form එක others are not change. අනිත් කිසිම දෙයක් change කරන්න බෑ. ඒ ආකාරයෙන්ම ඔය විදිහට තියන්න ඕනේ. Get up early. Get up early every day. Get up early every day. ඔන්න question form එක හැදුවා. දැන් affirmative form එකේ මොකක්ද කියන්නේ? She has to get up early every day. ඇයට සිද්ධ වෙනවා වේලාසන අවදි වෙන්න සෑම දවසකම. Like a punishment. I don't know. question form එක හැදෙන්නේ ඇයට සිද්ධ වෙනවද හැම දවසකම වේලාසන අවදි වෙන්න. does භාවිතා කරලා තියෙන්නේ. දැන් අපි does භාවිතා කරවුවේ present simple tense එකේනේ. present simple tense affirmative form එකක් question form එකට දාන්න අපි ඕන does and do භාවිතා කරලා තියෙනවානේ. එතකොට ඒ does and do ගෙනාව මෙතෙන්ට. මොකද්ද පාඩම? Oxford English වල මොඩල් එකක් තියෙනවා. මොඩල් එක තමයි මේ has to කියලා කියන්නේ. එහෙනම් has to and have to කියන එක. දැන් have to આવොත් එහෙම අපි ගන්න do කියන එක. right? had to આવොත් අපි ගන්න did කියන එක. එතකොට අපි will have to කියන එකේ change එකක් සිද්ධ වෙන්නේ නැහැ. will තියනවාමනේ. දැන් මෙයා අපිට හදන්න ඕන දැන් මෙතනින් එහාට වාට නෙගටිව් ෆෝම් හදා ගන්න පුළුවන් නේ. නෙගටිව් ෆෝම් එක හදා ගන්නකොට මේ does කියන එක නා භාවිතා කරලා does not දාන්න පුළුවන්. does not එක doesn't කරලා අරගෙන ඊට පස්සේ නෙගටිව් ක්වෙස්චන් ෆෝම් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. දන්නවා. මට ඔයාට ඕන විශේෂ පොයින්ට් එකක් පෙන්නන්න. මෙන්න එක පොයින්ට් එකක්. මේකේ අපි හදා ගන්න ගියාට පස්සේ WH එක. W සහ H වලින්. W වලින් හැදෙන්නා වූ ප්‍රශ්නාර්ථවාචී වචන තියෙනවා. H වලින් හැදෙන්නා ප්‍රශ්නාර්ථවාචී වචන තියෙනවා. right? Using WH how to make the sentence patterns. දැන් මෙයාට මැච් එකක් අපි ගන්න ඕනේ. right? සෑමදාම ඇය කීයටද අවදි වෙන්නේ? නේද? සෑමදාම ඇය කීයටද අවදි වෙන්නේ? right? අවදි වෙන්න වේලාසන. අපිට ගන්න පුළුවන්කමක් තියෙනවා මෙතන මෙහෙම plan කරලා අපිට ඇය කොහොමද අවදි වෙන්නේ කියලා අපිට ගන්නත් පුළුවන්. නමුත් අපිට ගොඩක් මැච් වෙනවා මෙතන වෙන් එක භාවිතා කරලා. වෙන් එක භාවිතා කරනකොට අපි වෙන් කියනවා මෙතෙන්ට. ඔන්න කවද්ද කවදාද කීයටද? මේ වෙන් එකෙන් කියවෙන්නේ. ඒ අර්ථ තුනම කියන කවද්ද කවදාද කීයටද? right? අපි දැන් වෙන් එක ගෙනාවා. සුපුරුදු ආකාරයෙන් දැන් question එක හදලා තියෙනවානේ. සුපුරුදු ආකාරයෙන් දැන් මෙතන does එක දානවා. right? she එකක් දානවා. subject එක දාන්න එපා. right? ඊට පස්සේ අපි මේ භාවිතා කරන learning මේ learning point එක. මේ learning point මොකක්ද? Oxford English වල model එකේ has to. දැන් මෙතන වෙලා තියෙන දේ මොකක්ද? have to බවට පත් වෙලා තියෙනවා. මෙතන සිද්ධ වුණු දේ මෙතන සිද්ධ වෙන්න ඕනේ. අපි ඕන ගන්නවා එතකොට have to කියන එක. have to. verb form එක සාමාන්‍ය ආකාරයෙන් get up කියලා ගන්නවා. right? get up. right? every day. මෙයානේ දැන් අපි උත්තරය අපි ගන්න බෑනේ. ගන්න නැතුව මෙතෙන්ට දානවා every day කියන එක. again question sentence patterns. අය පාරක් හදලා තියෙනවා. when does she have to get up every day? ඇයට හැම දවසකම අවදි වෙන්න වෙන්නේ කීයටද? right? අර කොහොමද කියන එක තියෙනවා මෙතන ඇවිල්ලා. අවදි වෙන්න දෙන්නේ කොහොමද කීයටද? early in the morning නැත්තම් early in the morning මම in the morning දැන් දාලා නැහැ. early in the morning ඕන අපිට ගන්න පුළුවන්කමක් තියෙනවා. early මෙයාට දැන් උත්තරේ මම දාන්න යන්නේ නෑ. උත්තරයට ගන්න පුළුවන් මේ ඇතමැටිව් පැටර්න් එකම කෙලීම කියන උත්තරෙන් තියන්න පුළුවන්කමක් තියෙනවා. සාමාන්‍ය ෂෝට් ආන්සර්ස් තියනද පුල් ආන්සර් තියන පොඩ පුරුදු වෙන්න. මෙන්න අර has to have to භාවිතය තුල type number 2 ඒක කියන්නේ ක්‍රම අංක 2 යටතේ භාවිතා වෙන්නා වූ මේ question form එක.
මේ question form එක භාවිතා කරලා ඔන්න මම හැදුවා WH එකක්. හරිද? දැන් මේවා හරි අමාරුයි. ඉංග්‍රීසි ඉගෙන ගන්න කට්ටියන්ට. මම ඔයාලට හැම වෙලාවකම advice එකක් කරනවා. Right, I would like to give you advice. Please try to find out the new grammatical points every day. දැන් ඔයා දන්න එක හැම වෙලාවකම ඒකත් එක්ක ඔට්ටු වෙන්නේ නැතුව අලුත් දේවල් මේ grammar point එක තුල හොයන්න. ඒවා හොයනවා කියලා කියන්නේ ඔයා අලුත් වෙනවා. හැමදාම ටෙන්සස් වල මම බත් කනවා, ඇය එහෙ යනවා, ඔහුන් සෙල්ලම් කරනවා, ළමයා මල් කඩනවා, අම්මා උයනවා හැමදාම ඕකනේ. ගොඩාක් ගුරු ගණන් තෝකම තමයි. ඔතනින් එහාට උගන්නන්නේ නැහැනේ. එතනින් එහාට අපිට යන්න තියෙනවා. එතනින් එහාට අපි යනකොට කන්ජන්සස් භාවිතය නේද? ඊට පස්සේ කන්ජන්සන් එකක් ඊට පස්සේ භාවිත. දැන් ඔක තියෙනවා අපිට ඉංග්‍රීසි භාෂාව තුළ තියෙනවා simple English, simple English, complex English, compound English, complex and compound English කියලා තියෙනවා. සරල එකේ ඉඳන්ම ක්ලෝසස් ස්පේසස් හදන තෙක්ම අපිට ඔය ඉංග්‍රීසි වර්ගීකරණය කරන ආකාරය. ඔයාලා තාම ඉන්නේ simple English කියන තැන. ඇයි ඔයාලට එන්න බැරි complex English වලට? ඇයි ඔයාලට එන්න බැරි compound English වලට? ඇයි ඔයාලට එන්න බැරි complex and compound English වලට එන්න බැරි ඇයි? මම කැමති ගුරුවරයෙක් වශයෙන් කියන්නේ එන්න එතෙන්ට. එන්න පුළුවන්. ටිකෙන් ටික පියවරෙන් පියවර එන්න. right? මේක මේ භාවිතා කරන්න ගොඩාක් important point එකක්. right? උත්තරේ නම් මම ලියලා නැහැ මෙතෙන්ට ඇවිල්ලා. මේ උත්තරේ මෙයා කියන she has to get up early every day කියන එක මෙතන ගේන්න පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේ point එක විශේෂයෙන් බලා ගන්න අනිවාර්යෙන් මේ cover කරගෙන ඉංග්‍රීසි කොට දා ගන්නට. right? එතන තියෙනවා ආය පරක්කම වලට කියනවා. ඇයට සිද්ධ වෙනවා වේලාසන අවදිවන්න. ඇයට සිද්ධ වෙනවාද වේලාසන අවදිවන්න? ඇයට සිද්ධ වෙන්නේ අවදිවන්න කීයටද? right? ඒ වගේම ඔයාලට have to ගන්න පුළුවන්. right, have to ගන්නකොට subject එක plural වෙන්න ඕනේ. had to ගන්න පුළුවන්. had to කියලා කියන්නේ මේ has to and have to කියන එකේ past එක. ඒකට කියන්නේ සිද්ධ වුණා. will have to කියලා කියන්නේ සිද්ධ වේවි. හැබැයි will have to ගන්න මිසක්කම් will has to එම ගන්න බෑ ඒක වැරදි. right? අපි දවසකදී මම ආයෙ පාරක් කියලා දෙන්නම් had to භාවිතා කරන ආකාරය. right? okay, see you bye.